හෙලෝ මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ගොඩක් අයට වගේ මේ දවස්වල වුණ ස්වභාවික විපත් වලට මුහුණ දෙන්න අපිටත් සිද්ධ වුණා. ඉතින් අපිටත් ඒ වගේමයි ලොකු කරදර වලට මුහුණ පාන්න සිදු වුනේ නැතත් පුංචි දේවල් ටිකක් සිදු වුණා. ගිය දවස් ටිකේ රටේ හැමතැනම වගේ වැස්ස ඇති වුණානේ. ඉතින් මාත් මහනුවර ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් අපිටත් එක දිගටම නොනවත්වාම වැස්ස තිබුණා. අහස කළු කරලා සතියක් විතර යනකම් එක දිගටම වැස්ස තිබුණා. ඉතින් 27 වෙනිදා වෙනකම් වගේ වැස්ස තිබුණත් සාමාන්‍ය පරිදි වැඩ කටයුතු ටික කරගෙන ගියා. 28 29 වගේ දවස් එද්දි තමයි අපිටත් කරන්ට් එක නැති වෙලා සිග්නල් නැති වුණේ. ඉතින් එතකොට නම් අපි කිසිම දෙයක් දන්නේ නැහැ, මොනවත්ම දන්නේ නැහැ. මේ රටේ මොන වගේ දේවල් වෙලාද කියලාවත් දන්නේ නැහැ. ඉතින් අපි වෙනද වගේම ගෙදර සාමාන්‍ය විදිහට උදේ නැගිටලා කෑම හදාගෙන ඒ වගේ සාමාන්‍ය විදිහට තමයි හිටියේ. ඉතින් කොහොම හරි එදා උදේම නැගිටලා මමත් බබාලට කෑම ලෑස්ති කරගත්තා. වැස්ස අඩු වුණේම නැහැ. සීතලත් එක්ක හරිම ඒ කියන්නේ අමාරුවෙන් තමයි හිටියේ. සීතලත් මාර සීතලක් තිබුණේ. ඉතින් මං උදේම නැගිටලා රොටි ටිකක් හදාගෙන බබාලත් එක්ක කරි එකක් හදාගෙන කන්න ලෑස්ති වෙලා හිටියේ. ඉතින් මේ දවස් වෙනකොටත් අපිට කරන්ට් එක තිබුණේ නැහැ. දවස් දෙකක් විතර කරන්ට් එක නැති වෙලා ඊට පස්සේ වතුරත් නැති වුණා. ඉතින් හොඳ වෙලාවට අර ස්ටොක් කරගෙන තිබුණ වතුර ටික නිසා අපිට පරිමහ ගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩාක් මේ කරන්ට් එකයි සිග්නලුයි නැති හින්දා තව කෙනෙකුට මොනවාද වෙලා තියෙන්නේ කියලාවත් අපිට කෝල් එකක් දීලවත් දැනගන්න ලැබුණේ නැහැ. ඉතින් ඒක තමයි මාරම ප්‍රශ්නයක් වුණේ. ඉතින් මොකද මේ කරන්ට් එක නැති නිසා ටීවී බලන්න විදියකුත් නැහැ. ෆෝන් එකෙන් බැටරි ටිකයි තිබුණේ. ඒ ටිකෙන් තමයි අපි කොහොම හරි වාහනෙන් charge කරගෙන තමයි මේ ටික හරි වීඩියෝ කරගත්තේ. ඉතින් අපි ඒකත් අර නිකන් ඉන්න කම්මැලි නිසා වගේ තමයි වීඩියෝ එකක් ගත්තේ. මොකද මේ වෙද්දි අපි කිසිම දෙයක් දන්නේ නැහැනේ. එදා මම ගෙදර අයට උණුවෙන්ම කන්න ඕන නිසා රොටි හදලා බිම්මල් කරි එකක් හැදුවා. ඒක තමයි මේ හදන්නේ. ඒක හදලා උණුවෙන්ම කන්න දෙන්න ඕන නිසා මම ඔක්කොමලම නැගිටවලා කෑම මේසෙට එක් කරගෙන ඇවිල්ලා තමයි මේ කෑම එක ලෑස්ති කරේ. ඉතින් එදා අපි දන්නේ නැහැනේ සාමාන්‍යයෙන් මේ වෙලාව වෙනකොට මොනවාද වෙලා තියෙන්නේ කියලා. අපි ඉතින් සාමාන්‍ය විදිහට තමයි හිටියේ. ඒ වුණාට ගොඩාක් දේවල් මේ වෙලාවේ වෙලා කියලා අපි දැනගත්තේ පස්සේ අපේ ගෙදරත් ඒ කියන්නේ 30 වෙනිදා වෙනකම්ම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. 30 වෙනිදා වෙනකොට අපේ යන්නේන පාර තියෙන ඒ කියන්නේ ප්‍රධාන පාරට ළඟින් අතුරු පාරකින් තමයි අපි යන්න තියෙන්නේ. ඒ අතුරු පාර මීටර් 30ක් විතර යනකම් හොඳටම ගිලා බහැලා තිබුණා. ඉතින් 30 වෙනිදා උදේ තමයි අපි එළියට බැස්සේ. එළියට බහිනකොට වටේ ගෙවල් වලත් පස්කඳු ටික කඩාගෙන ඇවිත් තිබුණා. ඒ කියන්නේ හොඳටම තිබුණා. පහුවෙන්දා උදේ නැගිටිනකොට තමයි මේ දේවල් වෙලා තිබුණේ. ඒ කියන්නේ කලින් දවසේ එළිය බලනකොට එහෙම මොනවත් වෙනසක් තිබුණේ නැහැ. ඊට පස්සේ ටිකක් අර උදේ වෙනකොට පාන්දර වගේ තමයි මේ අර එක දිගට තෙමිලා පස් තෙත වෙලා එක පාටම ගිලා බහැලා වගේ තිබුණේ. ඉතින් 30 වෙනිදා උදේ ඔක්කොමලා ගමේ එකතු වෙලා පාර යන්න පුළුවන් තත්යකට හදාගත්තා. මොකද මේ වාහන ගන්නවත් බෑ. වාහන ගන්නම බෑ. ඒ කියන්නේ යන්නෙන්නවත් අඩිපාරක්වත් තිබුණේ නැහැ. පාර පිටින්ම ගිලා බහැලා තිබුණේ. ඉතින් ඊට පස්සේ පාර ටිකක් හදාගෙන කොහොම හරි වාහන ටික එළියට දාගත්තා. මොකද මෙයාලා මේ වාහන ඇතුළේ තියාගෙන හදිස්සියකටවත් යන්න විදිහක් නැති නිසා පාරෙන් එළියට වාහන ටික ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට ශ්‍රමදාන කටයුත්තක් වගේ සිදු වුන නිසා 30 වෙනිදා සමහර දේවල් ඒත් අපි හරියටම දන්නේ නැහැ. කරන්ට් එක නැති නිසා නිවුස් බලන්න විදිහකුත් නැහැ. ෆෝන් එකට නිවුස් එකක්වත් එන්නෙත් නැහැනේ සිග්නල් නැති නිසා. ඉතින් කිසිම දෙයක් මේ වෙනකොට දන්නේ නැහැ අපි. පුංචි ක්ලිප් එකක් ගත්තා මේ පාර කඩාගෙන ගිහින් තියෙන තැන. මේ එතන අර පරණ ගෙයක් තිබුණා. ඒ ගෙදරත් එල්ලිලා වගේ තමයි තිබුණේ. ඒ කියන්නේ 99න් වගේ තමයි බේරිලා තිබුණේ. ඒක නම් පරණ ගෙයක්. ඒක නිසා ඒකේ කවුරුත් ඉඳලා නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් වෙලා නැහැ. අපේ පැත්ත බලද්දි ඉතින් වෙච්ච අනතුරුත් එක්ක ගොඩාක් මේ ලොකු කරදර වුණේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් මිනිස්සුන්ට මොනවත් කරදර වුණේ නැහැ. අර මේ පාරවල් වලට ඇලි කඩාගෙන වැටලා තිබුණාට ගෙවල් වලට වැටලා තිබුණේ නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් බලපුවාම ගොඩාක් තැන් වලට මිනිස්සු ඉද්දිම වගේනේ ගෙවල් නැති වෙලා තිබුණේ. ඉතින් මාරම දුකයි ඒව දැකලා. අපිටත් හිතා ගන්න බැරි වුණා මෙහෙම දේවල් මේ කාලේ ඇතුළත මෙච්චර දෙයක් වුණාද කියලා.
ඉතින් මේ පාරත් ගොඩාක්ම ගිලා බැහැලා ඒ කියන්නේ මුල ඉඳන්ම ආය හදන්න වෙනවා. දැනට තමයි මේ හස්බන්ඩ්ලා එකතු වෙලා මේ පොඩ්ඩක් මේ අඩිපාර වගේ හදාගත්තේ. හදාගත්තට පස්සේ තමයි මට වීඩියෝ එක ගන්න පුළුවන් වුණේ. ඒ කරදරවලට මුහුණ පාන්නට ගොඩක් අයට සිදු වුණා. ඉතින් ඒ කරදරවලට මුහුණ පාපු අයගෙන් සුළු පිරිසකට අපිත් පුංචි උදව්වක් කරා. පාසල් මට්ටමින් එහෙම කරන උදව්වලටත් අපි දායක වුණා. ඒ වගේම ලොකු දෙයක් කරගන්න බැරි වුණත් මේ වෙලාවේ පුංචි උදව්වක් හරි අපිත් කරා. ඉතින් දැන් මේ හැමෝටම වෙලා තියෙන කරදරයට අපි හැමෝම එකමුතු වෙලා නැවතත් රටක් වශයෙන් නැගී සිටින්නට හැකි වේවා කියලා මම මේ වෙලාවේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට මම මේ වීඩියෝ එකකින් නවතිනවා. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බුදු සරණයි හැමෝටම.